හිතාගන්න ඔයා මාරෑ තනියම ගෙදර ඉන්නවා. එළිය මහ වැස්ස. වෙලාව හරියටම රෑ 12යි. එකපාරටම ඔයාගේ ෆෝන් එක රින් වෙනවා. ඔයා ස්ක්‍රීන් එක දිහා බලනවා. ඒ කෝල් එක ඇවිත් තියෙන්නේ මීට අවුරුද්දකට කලින් මැරුණු ඔයාගේ හොඳම යාළුවගෙන් වුණොත් ඔයා මොකද කරන්නේ? ආයිබෝවන්. අද අපි අරන් ආවේ කවදාවත් නොඉන්න තිබුණු කෝල් එකක් ගැන ඇඟ කිලිපොලා යන කතාවක්. කසනුයි නිමේෂ් කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම හිටපු හොඳම යාළුවෝ. හැබැයි මීට අවුරුද්දකට කලින් හරියටම අද වගේ දවසක නිමේෂ්ට ලොකු අනතුරක් වෙනවා. එදා රෑ මහ වැස්සේ කාර් එක එලවගෙන ඉද්දි එයාගේ වාහනේ පානේ නැති වෙලා පාරෙන් පල්ලෙහාට පෙරලෙනවා. ඒ අනතුරෙන් නිමේෂ් එතනම මිය යනවා. අද නිමේෂ් නැති වෙලා හරියටම අවුරුද්ද. කසුන් හිටියේ එයාගේ කාමරයේ ලැප්ටොප් එකකින් වැඩක් කරන ගම. වෙලාව රෑ 11:58. එළිය කඩා වැටෙන මහා වැස්ස නිසා මුළු පළාතටම කරන්ට් එකත් ගිහින් තිබුණේ. කාමරේට තිබුණු එකම එළිය ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකේ එළිය විතරයි. හරියටම රෑ 12 වදිනවත් එක්කම කසුන්ගේ මේසෙ උඩ තිබුණු ෆෝන් එක රින් වෙන්න ගත්තා. කසුන් ෆෝන් එක අතට ගත්තා. එයාගේ ඇස් අදහ ගන්න බැරි වුණා. ස්ක්‍රීන් එකේ වැටිලා තිබුණේ නිමේෂ් කෝලින් කියලා. කසුන්ගේ මුළු ඇඟම හිරිවැටලා ගියා. නිමේෂ්ගේ ෆෝන් එකේ ඇක්සිඩන්ට් එක වුණ දවසේ සම්පූර්ණයෙන්ම කුඩු වෙලා ගියා කියලා කසුන් හොඳටම දන්නවා. එහෙනම් මේ කවුද? ගැහෙන අත් දෙකෙන් කසුන් කෝල් එක ආන්සර් කරා. හලෝ කවුද මේ? මුලින්ම ඇහුනේ අමුතු ഘോഷාවක් විතරයි. ඊට පස්සේ කසුන්ට ඇහුණා එයාගේ ජීවිතේට අමතක නොවන ඒ කටහඬ. කසුන් මට හරි සීතලයි බං. ඒ නිමේෂ්ගේ කටහඬ. ඒත් ඒ කටහඬ ඇහුනේ හරියට වතුර යට ඉඳන් කතා කරනවා වගේ. කසුන්ට කතා කරගන්න බැරි වුණා. නිමේෂ් උඹ කොහෙද ඉන්නේ? කසුන් ඇහුවා. එහා පැත්තෙන් ආයෙ සද්දයක් ආවා. මම ඉන්නේ උඹේ ගෙදර ඉස්සරහා පාරේ. මට ගේ ඇතුලට එන්න දියන් කසුන්. කසුන්ගේ හුස්ම හිර වුණා. එයා පන බයේ කාමරේ ජනේල රෙද්ද ඈත් කරලා පාර දිහා බැලුවා. පාරේ අයින තියෙන කහපාට ලයිට් කණු යට කවුරු හරි හිටගෙන ඉන්නවා. කළු පාට සෙවණැල්ලක් වගේ රූපයක්. ඒ රූපය අතේ ෆෝන් එකක් තියෙනවා. කසුන් ජනේලෙන් බලනවත් එක්කම ඒ රූපය හිමීට ඔලුව උස්සලා කසුන්ගේ කාමරේ ජනේල දිහා බැලුවා. ඒ නිමේෂ්. හැබැයි යාගේ මූණ එදා අනතුරෙන් පස්සේ තිබුණා වගේම ලේ වලින් පිරලා තිබුණා. කසුන් එක පාරටම පස්සට විසිුණා. කෝල් එක කට් වුණා. ඊළඟ තප්පරේ ගෙදර ප්‍රධාන දොරට කවුදෝ හයියෙන් ගහන්න ගත්තා. කසුන් ෆෝන් එකේ ටෝච් එකක් දාගෙන වෙවුල සාලෙට ගියා. දොරට ගහන සද්ද නතර වුණා. කසුන් හිමීට ගිහින් දොර ඇරියා. එළිය කවුරුත් හිටියේ නෑ. හැබැයි දොරකඩ තියෙන පාපිස්ස උඩ වතුරෙන් තෙමිච්ච ස්ක්‍රීන් එක කුඩු වුණු පරණ ෆෝන් එකක් තිබුණා. ඒ නිමේෂ්ගේ ෆෝන් එක. කසුන් එක අතර ගන්න නැමුණා විතරයි. කසුන්ගේ සාක්කුවේ තිබුණු ෆෝන් එක ආයෙත් රින් වෙන්න ගත්තා. ස්ක්‍රීන් එකේ වැටලා තිබුණේ නිමේෂ් කෝලින්. ඔයාට මේ වගේ කෝල් එකක් ආවොත් ඔයා මොකද කරන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ඇඟ කිලිපොලා යන කතා දිගටම අහන්න අඳුරු හෝරාව YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් කතාවකින් හමු වෙමු. සුබ රාත්‍රියක්. මිනිස්සු කියන්නේ කොළඹ කියන්නේ කවදාවත් නිදාගන්නේ නැති නගරයක් කියලා. ඒත් ඒ සෙනගස්සේ මලුන්ටත් වඩා නිහඬ මූසල තැන් හැංගිලා තියෙනවා. මගේ නම කසුන්. රස්සාවක් හොයාගෙන ආපු මට අඩුවට හම්බුණු එකම තැන මේ පරණ බෝඩිම විතරයි. බෝඩිමේ අයිතිකාරයා මහලු මිනිස්සෙක්. එයා මන් දිහා බැලුවේ හරියට මරණයට නියමුණු කෙනෙක් දිහා බලනවා වගේ. කාමරේ තිබ්බේ කොරිඩෝ එකේ කෙළවරේමයි. මුළු ගෙදරම තිබ්බේ පරණ පුස්කාපු ගඳක්. කාමරේ ඇතුළට ගිය ගමන් මගේ ඇඟ හිරිවැටිලා ගියා. හරියට කවුරු හරි මන් දිහා බලාගෙන ඉන්නවා වගේ දැනුණා. පළවෙනි දවසේ රෑ මට කොහොමවත් නිින්ද ගියේ නෑ. ඇඳේ පෙරලි හිටියා විතරයි. වෙලාව පාන්දර 2යි. මුළු පරිසරයම මලගයක් වගේ නිශ්ශබ්දයි. එකපාරටම මගේ ඇඳ ළඟ බිත්තිය ඇතුලෙන් අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. හරියට කවුරු හරි දිග නියපොතු වලින් බිත්තිය ඇතුලේ ඉඳන් කඩාගෙන එළියට එන්න හූරනවා වගේ. මම හිතුවේ මීයන් වෙන්නේ නැති කියලා හිත හදාගන්න. ඒත් ඊළඟට හැමේ බිත්තියට තට්ටු කරන සද්දේ.
පහුවෙනිදා උදේ මම බෝඩිමේ අයිතිකාරයාගෙන් මේ ගැන ඇහුවා. එයා එකපාරටම බය වුණා. එයා මගේ මූණවත් නොබලා කිව්වා ඒ කාමරේ යහපැත්තේ තියෙන හිස් ඉඩමක් මහත්තයෝ. එහෙන් සද්දයක් එන්න විදියක් නෑ කියලා. එයා කියපු කතාව ඇත්ත. මගේ බිත්තියෙන් එහා පැත්තේ වෙන කාමරයක් නෑ. තියෙන්නේ ඝනකම් ගඩොල් බිත්තියක් විතරයි. එහෙනම් රැට ඒ බිත්තිය ඇතුලෙන් මට ඇහෙන්නේ කාගේ සද්දයක්ද? ඒත් එක්කම ආවේ 3 වෙනි දවසේ රෑ. මම හිටියේ කොහොම හරි නිදාගන්න කියලා හිතාගෙන. ඒත් නිින්ද ගියේ නෑ. හරියටම පාන්දර 2යි. ආයෙත් ඇහෙන්න ගත්තා. මගේ කන ළඟම බිත්තිය. ඒ අර හූරුන් සද්දේ. ඒත් අදේ සද්දේ කලින්ට වඩා වෙනස්. අද ඒක ඇහුනේ හරියට මිනිස්සෙගේ නියපොතු ගැලිවිලා යනකම්ම හූරනවා වගේ. මට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. මම ඇඳෙන් බැහැලා හෙමින් අර බිත්තිය ළඟට ගියා. මම හෙමින් සැරේ මගේ කන බිත්තියට තියලා බැලුවා. මට ඇහුනේ මීයන්ගේ සද්දයක් නෙමෙයි. ඒක කවුරු හරි ගොඩක් අමාරුවෙන් හුස්ම ගන්න සද්දයක්. හරියට බිත්තිය ඇතුලේ හිර වෙලා පණ අදිනවා වගේ. එකපාරටම ආපු ලොකු සද්දෙට මම බිත්තියෙන් අයින් වුණා. මගේ ඇස් ඉස්සරහම බිත්තිය තීන්ත ගැලවිලා ලොකු ඉරිතැලීමක් හැදුණා. මම කලබලෙන් ෆෝන් එක අරගෙන ඒකේ ටෝච් එක ගහලා ඒ පැලුණු බිත්තිය හිදෙසෙන් ලං කරා. එතන තිබ්බේ ගඩොල් විතරක් නෙමෙයි. ඒ බිත්තිය පිටිපස්සේ පොඩි හිස් කුහරයක් තිබ්බා. මම ටෝච් එකේ එළියෙන් හිදෙස ඇතුළට එබුණා. ඒ හිදෙස ඇතුලේ කට්ට කළුවරේ මම දැක්කා ලේ පිරුණු එකම එක ඇහැක්. ඒ ඇහැ මන් දිහාම බලාගෙන හිටියා. ඒ ඇහැක් විතරක් නෙමෙයි. බිත්තිය කඩාගෙන සුදු මැලි වෙච්ච අතක් මගේ බෙල්ලෙන් අල්ලගන්න එළියට පැන්නා. මම බය වෙච්ච පාරටම පිටිපස්සට විසි වෙලා ගිහින් බිම වැටුණා. ෆෝන් එකත් අතින් විසි වෙලා ගියා. මම බඩු මුකුත් ගත්තේ නැහැ. බිම දිගේම බඩ ගාගෙන ගිහින් දොර අරගෙන එළියට දිව්වා. බෝඩිමේ අයිතිකාරයාවත් නැගිට්ටවන්නේ නැතුව මම මහා වැස්සේ පාරට දිව්වා. ඒ මූසල ගෙදරින් කොහොම හරි ඈතට යන්න විතරයි මට ඕන වුණේ. මම ඊට පස්සේ කවදාවත් ඒ පැත්ත පළාතට ගියේ නෑ. ඒත් එක දෙයක් මට අදටම මතක් වෙද්දී ඇඟ හිරි වැටලා යනවා. බෝඩිමේ අයිතිකාරයා මට කිව්වේ ඒ බිත්තිය පිටිපස්සේ හිස් ඉඩමක් තියෙනවා කියලා. ඒත් මම එළියට පනිද්දි දැක්කා. ඒ බිත්තිය පිටිපස්සේ තිබුණේ හිස් ඉඩමක් නෙමෙයි. ඒක පරණ වහලා දාපු පරණ සොහනක් කියලා. ඔයාලත් කොළඹ අලුත් බෝඩිමකට යද්දි ටිකක් කල්පනාවේ. රැට බිත්තියෙන් සද්දයක් ඇහුණොත් කවදාවත් ඒකට කන තියන්න යන්න එපා. පරණ බඩු කියන්නේ නිකම්ම ලී කෑලි නෙමෙයි. ඒවට පුළුවන් මැරුණු මිනිස්සුන්ගේ අඳුර රහස් හිර කරගෙන තියාගන්න. මගේ නම නෙත්නි. මම මේ පරණ උස කණ්ණාඩිය දැක්කේ පරණ බඩු විකුණන කඩේකින්. ඒක දැක්ක ගමන් මට අමුතුම ආකර්ෂණයක් දැනුණා. ඒ කඩේ හිටපු වයසක මිනිස්සයා මට කිව්වා නෝනා ඔක ගෙනියන්න එපා. ඕක අයිති වෙලා තිබ්බේ මානසික රෝගවලක හිටපු ගෑනු කෙනෙක්ට කියලා. ඒත් මම මේ කතාව විශ්වාස කළේ නෑ. මම මේ ලස්සන කණ්ණාඩිය මගේ කාමරයට අරගෙන ආවා. මම ඒක මගේ කාමරේ ජනේල ඉස්සරහා බිත්තියට හේතු කරා. ඒකින් කාමරයට අමුතුම පාළු ගතියක් ආවා. පළවෙනි දවසේ රෑ මම ඒකේ දුවිලි පිය දාලා මගේ මූණ දිහා බලන් හිටියා. මුකුත් අමුත්තක් පෙනුනේ නෑ. ඒත් ඒ රෑ මට හරියට නිින්ද ගියේ නෑ. මට දැනුණා කාමරයේ අර කළුවර මුල්ලේ ඉඳන් කවුරු හරි මන් දිහා බලාගෙන ඉන්නවා වගේ. හරියට ඒ කණ්ණාඩිය ඇතුලේ පණ තියෙන ඇස් දෙකක් තියෙනවා වගේ අමුතු මූසල හැඟීමක් මට දැනුනේ. දෙවෙනි දවසේ උදේ නැගිට්ටම මට මාර මහන්සියක් දැනුණා. මගේ මූණ සුදු වෙලා ගිහින් තිබුණා. උදේ කණ්ණාඩිය බලද්දි මට එකපාරටම හිතුණා කණ්ණාඩිය ඇතුලේ තියෙන කාමරයේ එළිය මගේ කාමරයට වඩා ටිකක් අඳුරුයි නේද කියලා. ඒ විතරක් නෙමෙයි මම හිටගෙන හිටපු විදියට වඩා පොඩි වෙනසක් මගේ ඡායාවේ තිබුණා. මම හිතුවා මට විකාර පේනවා කියලා.
දෙවෙනි දවසේ රෑ මම නිදාගන්න කලින් ලොකු සුදු රෙද්දක් අරගෙන අර කණ්ණාඩි සම්පූර්ණයෙන්ම වැහුවා. මම ලයිට් නිවලා ඇඳට ගියා. මුළු ගේම කට්ට කළුවරයි. මලගයක් වගේ නිහඬයි. රෑ 12ට විතර ඇති. මට එකපාරටම ඇහුණා මම කණ්ණාඩිය වහපු රෙද්ද ඉබේම ලිස්සලා වැටෙන සද්දයක්. මම ගැස්සිලා නැගිට්ටා. රෙද්ද බිම වැටිලා කණ්ණාඩිය ආයෙත් නිරාවරණය වෙලා. ඒ වෙලාවේ මම දැක්කා ඒ පරණ වීදුරුවෙන් අමුතු නිල් පාට එළියක් විහිදෙනවා. හරියට ඇතුලේ වෙනම ලෝකයක් තියෙනවා වගේ. මම බයටම පොරවගෙන හිටපු බෙඩ්ෂීට් එකකින් මූණත් එක්කම වහගත්තා. මම ඇස් තද කරලා පියාගත්තා. තුන්වෙනි දවසේ රෑ මම එකපාරටම නිින්දෙන් නැහැරුණා. වෙලාව හරියටම පාන්දර 3. මගේ ඇඟට කවුරු හරි බලෙන් කියනවා වගේ දැනුණා කණ්ණාඩිය ළඟට යන්න කියලා. මම අකමැත්තෙන් වුණත් ඇඳෙන් බැහැලා එහි දිහාට ඇවිදන් ගියා. මම කණ්ණාඩිය ඉස්සරහා හිටගත්තා. මගේ ඇස්වල බයට කඳුළු පිරීලා තිබ්බා. මම අඬන්න උන්න මෙන්න හිටියේ. ඒත් කණ්ණාඩිය ඇතුලේ හිටපු මම මහා භයානක විදිහට hina වෙවි හිටියා. ඒ මම නෙමෙයි. මම හෙලුණේවත් නෑ. ඒත් කණ්ණාඩිය ඇතුලේ හිටපු මගේ ඡායාව අමුතු විදිහට බෙල්ල කඩලා මන් දිහා බැලුවා. ඒකේ ඒ ඇස්වල සුදු පාටක් තිබ්බේ නෑ. සම්පූර්ණයෙන්ම කළු පාටයි. ඒ කළු ඇස් තියෙන රූපේ වීදුරුවට තට්ටු කරන්න ගත්තා. එකපාරට මේ රූපේ කණ්ණාඩියෙන් එළියට අත දැම්මා. හරියට වීදුරුව වතුරක් වගේ. ඒ අම්නුස් අත මගේ බෙල්ලට දික් වුණා. මම කෑ ගහගෙන පිටිපස්සට විසි වෙලා බිම වැටුණා. ඊ යක්ෂයා කණ්ණාඩියෙන් එළියට බඩ ගාගෙන කාමරයට ආවා. එයා එද්දි කාමරේම අයිස් වගේ සීතල වුණා. මම දොර දිහාට බඩ ගාගෙන යන්න හැදුවත් ඒ කළු අතින් මගේ කකුලෙන් තද කරලා අල්ලගත්තා. එයා මාව පන පිටින්ම කණ්ණාඩිය ඇතුළට ඇදගෙන යන්න ගත්තා. මම කොච්චර කෑ ගැහුවත් කාටවත් ඇහුනේ නැහැ. මාගේ අඳුරු වීදුරුව ඇතුළට ගිලෙද්දි මට තේරුණා එයා මගේ තන අරගෙන මේ ලෝකෙට එන්න හදන්නේ කියලා. පහුවෙනි දවසේ බලද්දි කණ්ණාඩිය සම්පූර්ණයෙන්ම කුඩු වෙලා ගිහින් තිබුණා. පොලිසියෙන් ඇවිත් බැලුවා. හැමෝම හිතුවේ නෙත්මිට පිස්සු හැදිලා කණ්ණාඩිය කඩලා ගෙදරින් යන්න ඇති කියලා. ඒත් නෙත්මි කිව්වත් කියන්නේ. ඒ අම්නුස්සයා මගේ ශරීරය අරගෙන මේ ලෝකෙට ගියා. මම අදට මේ අඳුරු කණ්ණාඩි ලෝකයේ ඇතුලේ සදාකාලිකවම හිර වෙලා. ඔයාලා කණ්ණාඩියෙන් මුණ බලද්දි හොඳට මතක තියාගන්න. කවදාවත් රැට පරණ කණ්ණාඩි දිහා ගොඩක් වෙලා බලන් ඉන්න එපා. සමහර විට ඔයා දිහා බලන් ඉන්නේ ඔයා නෙමෙයි වෙන්න පුළුවන්. රෑ 12න් පස්සේ මහපාරේ තනියම ඉන්නකොට අපිට දැනෙනේ පාළු ගතිය නිකම් හැඟීමක් නෙමෙයි. මගේ නම නුවන්. එදා ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා එද්දි ගොඩක් රෑ වුණා. මම හිටියේ කොහොම හරි ගෙදර යන්න අන්තිම බස් එක එනකම් බලන්. වෙලාව 12 මාරට විතර ඇති. මීදුම කපාගෙන කහපාට ලයිට් දෙකක් ඈතින් එනවා මම දැක්කා. බස් එක පරණයි. ගොඩක් පරණයි. දොර ඇරෙද්දිම බස් එක ඇතුලෙන් ආවේ හරියට අයිස් කාමරකින් එනවා වගේ මූසල සීතල. මම බස් එකට නැග්ගා. පුදුම කියන්නේ පිටතින් මහ වැස්සක් තිබ්බ බස් එක ඇතුලේ කිසිම සද්දයක් තිබ්බේ නැහැ. හරියට කන බීරි වෙලා වගේ. කොන්දොස්තර මගෙන් සල්ලි අරගෙන ටිකට් එක දුන්නා. එයා මූණ බැලුවේවත් වචනයක්වත් කතා කළේ නැහැ. එයාගේ අත ගල් කැටයක් වගේ සීතලයි. මම ටිකට් එක දිහා බැලුවා. ඒක ගොඩක් පරණ කහපාට වෙච්ච ටිකට් එකක්. ඒකේ ගහලා තිබ්බ අවුරුද්ද 1998. මට හිතුනේ print කරපු මැෂින් එකේ වැරද්දක් කියලා. මම ඉස්සරහට ගිහින් හිස් සීට් එකකින් වාඩි වුණා. බස් එකේ තව මගින් 8 දෙනෙක් විතර හිටියා. ඒත් කාගේවත් කතා බහක් නැහැ. අඩුම තරමේ කවුරුවත් හෙලවෙන්නේවත් නැහැ. එහා පැත්තේ සීට් එකේ හිටපු ගෑනු කෙනාගෙන් අමුතු ගඳක් ආවා. හරියට ගොඩක් දවස් පරණ වුණු මඩ වතුර ගඳක්. එයාගේ කොණ්ඩෙන් වතුර බින්දු බිම වැටෙනවා.
ඒ විතරක් නෙමෙයි මුළු බස් එකෙන් ආවේ ලේ සහ මඩ කලවම් වෙච්ච මලමිනී ගඳක්. මම කලබල වෙලා සාක්කුවට අත දාද්දී මගේ අතින් රුපියල් 10 කාසියක් බිමට වැටුණා. කාසිය රෝල් වෙලා ගිය අර ගෑනු කෙනාගේ සීට් එක යටට. මම ඒක ගන්න කියලා බිමට නැවුණා. මම දැක්ක දෙයින් මගේ හුස්ම හිර වුණා. ඒ ගෑනු කෙනාගේ කකුල් බිම ගෑවිලා තිබුණේ නැහැ. කකුල් දෙකම අඟල් ගානක් උඩින් පාල් වී තිබ්බේ. මම ගැස්සිලා ආයේ සීට් එකකින් වාඩි වුණා. මම වටපිට බැලුවා. හැම කෙනෙක්ගේම සීට් යටින් පෙනුනේ ඒ දෙයමයි. මේ බස් එකේ හිටපු කිසිම මගියෙකුගේ කකුල් බිම ගෑවිලා තිබ්බේ නැහැ. ඒ හැමෝම මලමිනී. මම ඉස්සරහ ඩ්‍රයිවර් දිහා බැලුවා. බස් එකේ කණ්ණාඩියෙන් ඩ්‍රයිවර්ව පේන්න හිටියේ නැහැ. ඩ්‍රයිවර් සීට් එකේ හිස්. මට මේකෙන් බහින්න ඕන. මම දුවගෙන ගිහින් පිටිපස්සේ දොර ළඟට වෙලා බෙල් එක දිගටම ගැහුවා. නවත්තපන් මට බහින්න ඕන. මම කෑ ගැහුවා. ඒත් බස් එකේ වේගය තවත් වැඩි වුණා විතරයි. එකපාරටම බස් එකේ හිටපු හැම මගියෙක්ම තමන්ගේ සීට් වලින් නැගිට්ටා. ඒ හැමෝගෙම බෙල්ල පිටිපස්සට හැරුණේ අස්ති කැඩෙන සද්දෙත් එක්ක. ඒ මූණු වල ඇස් තිබ්බේ නෑ. සම්පූර්ණයෙන්ම සුදු පාටයි. ඒ හැමෝම මන් දිහා බලාගෙන මගේ දිහාවට ඇවිදගෙන එන්න ගත්තා. උන්ගෙන් ආපු මඩ ගඳට මට වමනේ යන්න ආවා. මම පිටිපස්සේ කණ්ණාඩියෙන් එළිය බැලුවා. දෙයියනේ බස් එක වේගෙන් යන්නේ කඩාගෙන වැටලා තියෙන පාලමක් දිහාට. කෙලින්ම ගඟට. මට තේරුණා මෙයාලා යන්නේ මාවත් අරගෙන මැරෙන්න කියලා. මම ළඟ තිබ්බ යකඩ බටයක් අරගෙන මුළු වෙර වීරියම දාලා බස් එකේ වීදුරුවට ගැහුවා. ඒ යක්ෂයා මාව අල්ලගන්න තප්පරයකට කලින් මම වීදුරුවෙන් එළියට පැන්නා. මගේ ඇස් ඉස්සරහා මේ බස් එක පාලමෙන් පහළ ගඟට කඩාගෙන වැටුණා. පහුවෙනිදා උදේ මට සීයේදී මම හිටියේ ගඟේ උඩ මඩ ගොඩක් උඩ. මගේ ඇඟ පුරාම තුවාල වෙලා තිබුණා. මම අමාරුවෙන් පාරට ආවා. එතන හිටපු ගමේ කෙනෙක්ගෙන් මම ඇහුවා රෑ ගඟට වැටිච්ච බස් එක්කෝ කියලා. ඒ මිනිහයා මන් දිහා බැලුවේ පුදුමෙන්. මහත්තයාට පිස්සුද? ඊයේ රෑ කිසිම බස් එකක් වැටුනේ නැහැ. ඔය පාලමෙන් බස් එකක් ගඟට වැටිලා මගින් ඔක්කොම මැරුණේ අදට හරියටම අවුරුදු 26කට කලින්. 1998 දී කියලා ඌ කිව්වා. මගේ සාක්කුවේ තිබ්බ ටිකට් එක අරන් මම බැලුවා. ඒකේ ගහලා තිබ්බේ 1998. මම නැගලා තියෙන්නේ අවුරුදු 26කට කලින් ගඟට වැටිලා හැමෝම මැරුණු ඒ මලවුන්ගේ බස් එකට. ඔයාලත් රැක තනියම අන්තිම බස් එකේ ගෙදර යද්දී වටපිටාවේ ඉන්න අය දිහා පොඩ්ඩක් හොඳට බලන්න. සමහර විට ඔයාගේ එහා පැත්තේ සීට් එකේ ඉන්න කෙනාගේ කකුල් බිම ගෑවිලා නැතුව ඇති.